Hi guys, අපි අද ඔයාලව බලන්න කියන්නේ ඇමරිකාවල ඊස්ට් සයිඩ් එකේ තියෙන largest කැවර්න් එකක් වෙන ලූර් කැවර්න්ස්. මේක තියෙන්නේ වර්ජිනියා වල. දැන් අපි මේ පහු කරගෙන යන්නේ ෂනන්ඩෝහා නැෂනල් පාර්ක් එක. මේකත් හරියටම අපේ හොටන් ප්ලේන් වගේ හරිම සීතල ලස්සන පැත්තක් මේක. අපි මේ ඇවිත් ඉන්නේ ලූර් කැවර්න්ස් එන්ට්‍රන්ස් එක ළඟට. එක්කෙනෙක්ට මෙතන ටිකට් එක $35ක් වෙනවා. ඒකෙන් ඔයාලට ලූර් කැවර්න් එක, කායන් කැරියේජ් කැරවන් මියුසියම් එක, ෂනන්ඩෝවා හෙරිටේජ් විලේජ් එක සහ ටොයි ටවුන් ජංක්ෂන් එක බලන්න පුළුවන්. අපිට ටයිම් එක තිබ්බේ කැවර්න් එකයි මියුසියම් එකයි බලන්න. තව මෙතන රෝප් ඇඩ්වෙන්චර් පාර්ක් එකකුයි ගාඩන් මේස් එකකුත් තියෙනවා. ඒවට වෙනම පේ කරලා තමයි යන්න තියෙන්නේ. මේක හොයාගත්තේ 1878 අගෝස්තු 13 විලියම් කැම්බල්, ඇන්ඩ්‍රු කැම්බල් සහ බෙන්ටන් ස්ටෙබින් කියන අය මහජනතාවට මේක විවෘත කරලා තියෙන්නේ 1957 දී. සයින්ටිස්ට්ලා අනුමාන කරනවා මේක අවුරුදු මිලියන 450කට වඩා පරණයි කියලා. මේවා හැදෙන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ් එකතු වුණාම හැදෙන කාබොනික් ආම්ලය පොළොව යටට කාන්දු වෙලා පොළොව යට තියෙන තිරුවාන එහෙම නැත්නම් ලයිම්ස්ටෝන් එක කන්ටැක්ට් වුණාම අවුරුදු 120කට 1 කියුබ් ඉන්ච් එකක රේට් එකකින් තමයි මේවා ග්‍රෝ වෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති ග්‍රෝ රේට් එක කොච්චර ස්ලෝද කියලා. ඔයාලට පේනවද වතුර කාන්දු වෙලා තාමත් මේවා දිගටම ග්‍රෝ වෙන හැටි. මේක ඇතුළ හරිම සීතලයි. ඇවරේජ් ටෙම්පරේචර් එක සෙල්සියස් 12ක් වගේ වෙන්නේ. ආයි මෙතන එක එක කලර්ස් වලින් මේවා ග්‍රෝ වෙලා තියෙනවා. වයිට් කලර් එකට හේතුව කැල්සියම් කාබනේට්, රෙඩිෂ් කලර් එක අයන් ඔක්සයිඩ් නිසා, ග්‍රේෂ් බ්ලැක් කලර් එක මැංගනස් ඔක්සයිඩ් නිසා ඇති වෙලා තියෙනවා. ආයි ඔයාලට පේනවද තනින් තන ග්‍රීනිෂ් කලර් එකක් තියෙනවා. ඒකට හේතුව මෙතන ලයිට් පාවිච්චි කරනවා ආලෝකය සඳහා. අන්නේ ආලෝකය හමුවේ ඇල්ගේ වර්ධනය වීම තමයි ඒකට හේතුව. බලන්නකො මෙතන යට රැඳිලා තියෙන වතුර නිසා ඇති වෙලා තියෙන රිෆ්ලෙක්ෂන් එක. ඒක ලූර් කැවර්න්ස් එකට මාරම ලස්සනක් අරන් ඇවිත් තියෙනවා. මෙතන තියෙන්නේ හරිම කාම් වයිබ් එකක්. වතුර බිඳුවෙන් බිඳුව වැටෙනකොට මාරම ලස්සන සරවුන්ඩින් මියුසික් නිර්මාණය කරලා තියෙනවා. මට නම් හරියටම දැනෙන්නේ අර නිකන් ඕල්ඩ් ෆිල්ම් වල තියෙන කාසල් එකක ඇතුලේ ඉන්නවා වගේ ෆීලිං එකක්.
කොහොමද මේ view එක ඔයාලට හරියට පේනවද දන්නේ නැහැ. හැබැයි මාරම ලස්සනයි මෙතන. අනෙක් එක තමයි ඇතුළට යන්න සීතල නම් වැඩි. මෙතන ඔයාලා සමයක ආවත් ජැකට් එක නම් අමතක කරන්න එපා. මේ තියෙන්නේ ලූරේ කැවන්ස් එක ඇතුලේ තියෙන man made wishing well එක 1954 ඉඳලා අද වෙනකන් මේකෙන් කොයින්ස් මිලියන 40කට වඩා එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ වටිනාකම ඩොලර් මිලියන 1.3කට වඩා වැඩි. ඒ මුදල් මෙයාලා charities වලට තමයි යූස් කරන්නේ. මමත් මෙතනදී විශ් එකක් කළා. අපි දැන් මේ යන්නේ car and carriage caravan museum එකට. මුලින්ම ඔයාලට මේ පේන එතන තියෙන souvenir shop එක. අපි මෙතනත් පොඩි රවුමක් දැම්මා. all car lovers ලට හොඳම තැනක් තමයි මේ car museum එක. මෙතන 50කට අධික old motor vehicles ප්‍රමාණයක් තියෙනවා. විශේෂත්වය තමයි මේ හැම vehicle එකක්ම තියෙන්නේ working conditions වල. මේ තියෙන්නේ 1908 Baker Electric 4runner එක. ඒ කාලේ ලේඩීස්ලා අතර ජනප්‍රිය වෙච්ච වෙහිකල් එකක් තමයි මේක. මේ තියෙන්නේ ඒ කාලේ යූස් කරපු නම්බර් ප්ලේට්ස් කිහිපයක්. ඔයාලට දැන් ඉස්සරහට යද්දි පෙනේ ලෝකේ දැනට ඉතුරු වෙලා තියෙන පරණ working condition එකේ තියෙන 1898 Benz එකකුත් ආයි silent film star කෙනෙක් වෙන Paula Negri use කරපු luxurious 1925 Rolls Royce එකකුත්.
එහෙනම් ආයෙත් දවසක තවත් ලස්සනම ලස්සන තැනකින් අපි හම්බෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.